මාතෘකාව තමයි නන්දි මිත්‍ර යෝධය. ගෞරවනීය මෙහෙණින් වහන්සේලාගෙන්ද ගුරු මෑණියරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සමගින්ද අවසරයි. අද මම මෙතනට ආවේ අපි කවුරුත් දන්න නන්දි මිත්‍ර යෝධය ගැන කතාවක් ඔයාලට කියලා දෙන්න. දැන් ඉස්සර කාලේ තිබ්බ ඓතිහාසික සටනක්. මොකක්ද? දුටුගැමුණු රජතුමයි එළාර රජතුමයි අතර තිබුණු සටන. අන්නේ සටනේදී දුටුගැමුණු රජතුමාගේ සේනාවේ හිටිය ප්‍රධාන සෙනවිවරු 10 දෙනෙක්. ඒ තමයි දසමහා යෝධයෝ කියන්නේ. එතකොට මේ දසමහා යෝධයන්ගෙන් එක්කෙනෙක් තමයි මේ නන්දි මිත්‍ර යෝධයා කියන්නේ. එතකොට දැන් නන්දි මිත්‍ර යෝධයාගේ පුංචි කාලේ නම තමයි මිත්ත. එතකොට එයාගේ අම්මයි තාත්තයි කුඹුර වැඩ කරන කට්ටිය. දැන් ඔන්න එක දවසක් නන්දි මිත්‍රගේ අම්මයි තාත්තයි කුඹුර වැඩ කරන්න ගියා. ටික වෙලාවක් බලන් හිටියට පස්සේ නන්දි මිත්‍ර ගෙදර ඉඳලා කුඹුර ගාවටම ඇවිල්ලා තිබ්බා. ඔන්න ඕක ටික දවසක් වෙන්න ගත්තා. දැන් ඒක අවදානමක් නිසා නන්දි මිත්‍රගේ තාත්තා මොකද කරේ? නන්දි මිත්‍රව ලණුවක් අරන් ගැට ගැහුවා ගෙදර තිබ්බ කුරහන් ගලේ. ඊට පස්සේ ඊළඟ දවසේ උදේම ගියා අම්මයි තාත්තයි කුඹුරේ වැඩ කරන්න. නන්දි මිත්‍ර නිකන් හිටියේ නෑ. නන්දි මිත්‍ර ඒ කුරහන් ගල් ඇදගෙන කුඹුර ගාවටම ආවා. ඕකත් වෙන්න ගත්තා දිගට. ඊට පස්සේ නන්දි මිත්‍ර ටිකෙන් ටික ලොකු වුණා. ඒ වුණාට නන්දි මිත්‍රගේ දඟ වැඩ නම් අඩු වුණේ නෑ. ඊට පස්සේ නන්දි මිත්‍රගේ අම්මයි තාත්තයි ආපහු කුඹුර වැඩට යන දවසක නන්දි මිත්‍රව ගෙදර එහා පැත්තේ තිබ්බ උණ පඳුරක් ගැට ගැහුවා. එදත් ඉතින් නන්දි මිත්‍ර නිකන් හිටියේ නෑ. උණ පඳුරත් උගුල්ලගෙන අම්මයි තාත්තා ඉන්න කුඹුර ගාවටම ගියා. ඔන්න ඕක නන්දි මිත්‍ර ටිකෙන් ටික ලොකු වෙන්න ගත්තා. ඊට පස්සේ නන්දි මිත්‍රගේ අසීමිත ශක්තිය ගැන දුටුගැමුණු රජතුමාට දැනගන්න හම්බුණා. දුටුගැමුණු රජතුමා මොකද කරේ? නන්දි මිත්‍ර රජවාසලට කතා කරලා එයා ඒගොල්ලෝගේ හමුදාවට බඳවගත්තා. දැන් සාමාන්‍යයෙන් හමුදාවට බඳව ගන්න කලින් පරීක්ෂණයක් තියෙනවානේ. මෙතන දුටුගැමුණු රජතුමා නන්දි මිත්‍රට පරීක්ෂණයක් කරා. ඒ තමයි මේ මුළු සේනාවෙම හිටපු බලවත්ම කෙනා වුණ කඩොල්ලතාට රාපෝලා නන්දි මිත්‍ර ඉස්සරහට එවුවා. කඩොල්ලතා මුළු පොළොව දෙදරගෙනම නන්දි මිත්‍ර ඉස්සරහට දුවගෙන ආවා. නන්දි මිත්‍ර හෙල්ලුණේවත් නැහැ. කඩොල්ලතා ළඟට ආපු ගමන් එයාගේ දල දෙකෙන් අල්ලලා කඩොල්ලතාව නන්දි මිත්‍ර පරාජය කරා. දැන් මහා සෙනගක් මැද්දේ ওই නන්දි මිත්‍ර කඩොල්ලතාව පරාජය කරනවානේ. ඒක කඩොල්ලතාවට පොඩි කැලලක් වුණා. ඒකින්ද කඩොල්ලතා නන්දි මිත්‍ර එක්ක වෛර වෙනගත්තා. කොහොම ටිකෙන් ටික කාලේ යන්න ගත්තා. කාලේ ගියාට පස්සේ දුටුගැමුණු රජතුමයි එළාර රජතුමයි අතර සටන පටන් ගත්තා. ඔහොම සටන පටන් අරගෙන දවසක් එළාර රජතුමාගේ හිටිය සේනාවක් ගෝපාල කියලා සේනාවක්. ඒ කියන්නේ එතන ගෝපාල ඇත්තු කියලා හිටියේ. ගෝපාල ඇත්තු 10ක් විතර සාමාන්‍යයෙන් හිටියා. එතකොට දැන් අපෙත් ඉන්න දසමහා යෝධයෝ. එතකොට ගෝපාල ඇත්තු 10 දෙනාව පරාද කරා අපේ දසමහා යෝධයෝ. ඊපස්සේ එක තැනකදී කඩොල්ලතා එතන එළාර රජතුමාගේ රජමාලිගාවේ තාප්පය බිඳින ගමන් හිටියා. එතන ලොකු කොටයක් හොඬ වැලෙන් අරගෙන තාප්පය බිඳින ගමන් හිටියා. එතකොට එතන තාප්පය උඩ හිටපු එළාර රජතුමාගේ සේනාව එයාට රත් කරපු කුණු වතුර ඇඟට පිම්මම කරා. ඒක දැකපු නන්දි මිත්‍ර එතෙන්ට දුවගෙන ගිහිල්ලා කඩොල්ලතා පැත්තකට තල්ලු කරලා එයා එතනින් බේරගත්තා. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා කොහොම හරි දුටුගැමුණු රජතුමා මේ සටන දිනලා රටම එක්සේසත් කරා. ඊට පස්සේ නන්දි මිත්‍ර ඉදිරි දසමහා යෝධයෝයි සතුටින් හිටියා. අපේ ගන්න හරි.